ඒ ගිෆ්ට් දෙන්නත් පුළුවන් බං මේ බලපන් ඒ හෙලෝ ගයිස් ඉතින් මට අදත් එක දෙලා ඉන්නේ මම තවත් ප්‍රොක්සි වීඩියෝ එකක් තමයි ඉතින් කලින් මතක් කරන්න ඉතින් කොල්ලන්ට සබස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා දන්නේ නැති දේවල් කමෙන්ට් කරන්න කියලා මම ඔය කට්ටියට කියනවා කිව්වන අර ප්‍රොක්සිය මේ අන්ලොක් කරගත්තට පස්සේ ඉතුරු ඇතුලේ අර පැනල් ටිකේ ඔක්කොම ටික අන්න ඒ වීඩියෝ එක තමයි කොල්ලන්ට අද ගෙනල්ලා තියෙන ගැම්මටම ආයෙත් මතක් කරන සබස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා කමෙන්ට් කරන්න ඔක්කොම කියලා ඒක තමයි දැන් කොල්ලන්ට කියන්න තියෙන්නේ මේ ප්‍රොක්සි කිල් දාන විදිහත් මම ඉස්සරහට වීඩියෝ එකක් ගේනවා ඔයගට්ටියට එහෙනම් වැඩි කතා නැතුව යන් වීඩියෝ එකට ඔන්න ඉතින් මම මේ වෙබ්සයිට් එකට ඇවිල්ලා ඉන්නවා මේ ඔයගට්ටියට මම ලින්ක් එක පළේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න ඔයගට්ටියට පේනද මේ වෙරිෆයි ID එකකින් තමයි ID එක වෙරිෆයි කරගෙන ඇතුළට එන්නේ ඒ ඇතුළට ආවට පස්සේ access panel එකෙන් මේ ඇතුළට යනවා ඇතුළට ගියාට පස්සේ ඔයගට්ටියට මේ ප්‍රොෆයිල් එකේ තියෙන දේවල් ඔක්කොම පෙන්වනවා හරියද මේ ප්‍රයිම් ලෙවල් ගාන ඩයමන්ඩ් ගාන අරවා මේ හරියද මේ ඊට පස්සේ මේ මුලින්ම කස්ටම් වලට කියලා තියෙන අන්න ඒකට ගියාට පස්සේ ඔය කට්ටියට බලා ගන්න පුළුවන් ඉන්නවත් සයින්ස් අරවා මේවා එතකොට ඉවෝ ඇක්සස් අරවා මේවා මෙතන ඒ ටික හරියද අර ටයිප් වල මේ කැරක්ටර්ස්ලා කරා මේවා මෙතන ඔය කට්ටිය දැකලා නැති කැරක්ටර්ස්ලා ඉන්න පුළුවන් ඒ අර වෙබ්සයිට් එක බග් කියලා තියෙන හැද බග් වෙලා තියෙන තමයි එක එක එහෙම පෙන්නන්නේ නැහැ මම ඉස්සරහට පොඩ්ඩක් ගිහින් පෙන්නන්න මේ වෙන ඇති එක එක කැරක්ටර්ස්ලා ඉන්න හැද මේ FIFA එකේ නැති කැරක්ටර්ස්ලා තමයි යාළුවෝ ඉන්නේ ඉතින් ඒ කැරක්ටර්ස්ලා බග් වෙලා තියෙන හැද වෙබ්සයිට් එකේ බග් වෙලා හැද මේකෙන් ඔය කට්ටියට මේ එනිමිලාට මේ වෙඩි තියන්න පුළුවන් සීන් එකක් තියෙනවා හරියද ඒක පොඩි මේ ට්‍රික් එකක් දාලා තමයි account එකට හදාගන්න ඕනේ ඒක ඒ හදන වීඩියෝ මම ඉස්සරහට තව වීඩියෝ එකකින් ගේන්නම් මේ ඔකට මේකෙත් පේනවාද මේ ඉස්සරහට මම යද්දි මේ සයිට් මේ එකෙන් මේක page එකෙන් page එකට කීක තියෙන හරියද ඒව දාලා ඔය කට්ටිය මේ ඒක ඒ කියන්නේ characters ලගේ kit අර මේ හදලා ඒවා දාගන්න තියෙන හරියද account එකට හරියද ඒ ටික තමයි තියෙන හරියද ඉන්න මම lobby එකට ගිහලා වෙනවා මම lobby එකට ගියාට අනිත් එකේ තියෙනවා කස්ටම් ස්ටෝ කියලා තියෙනවා කට්ටිය වෙනන්න මේ කස්ටම් ස්ටෝ එකේ තියෙන්නේ මේ ඔය කට්ටිය අර කට්ටිය එක එක ගන්න තියෙන්නේ හරියද මේ මෙතන තියෙනවා මේ අයියේ මේ කිව්වම් මේ gift දෙන්නත් පුළුවන් අඩෝ ඒ gift දෙන එකත් යාළුවනේ මේ ඔය කට්ටිය එක හදා ගන්න තියෙනවා හරියද මම ඒකෙත් ඔය කට්ටිය කමෙන්ට් එකක් දැම්මොත් මේ වීඩියෝ එක අරන් එන්න ඉස්සරහට ඒත් අර ප්‍රයිම් ස්ටෝ එකේ තියෙනවා ජෙනරල් එකේ තියෙනවා ඒකෙත් මේ තියෙන ඇඩ් අයිටම් කියලා තියෙන්නේ ඒ අයිටම් එක දීලා ඔය කට්ටියට මේ account එකට මේක දාගන්න තියෙන හරිය ෂෙයා කරගන්න ඊට පස්සේ ඒක තමයි එතන තියෙන්නේ ඊට පස්සේ මේ ඩයිනමික් ඩුවෝ කියලා තියෙන එකේ තමයි මේ ටික තියෙන හරියද ඒකෙත් ඔයකට නෑ වැට වැරදුනා ඒක රීපෙස් ඩේටා තියෙන හරියද ඔයාගේ දැන් මේ ඔයාට වැරදුනා කිව්වම කොහෙද හරි මේ යවන්න ඕනේ ඒකට ඔතෙන්ට ඇවිල්ලා ඩයිනමික් ඩුවෝ එකට ඇවිල්ලා රීපෙස් කරන්න තියෙන හරියද මේ කස්ටම් මේල් එකේ නම් තියෙන යාළුවනේ ඔකට මේල් එක කොපි කරගන්න මේල් එක රීෆ්‍රෙෂ් කරන්න අලුත් එකක් ඇඩ් කරනවා නම් ඒ ටික හරියද යාළුවනේ ඒ ටික තමයි ඉතින් එතන තියෙන්නේ හරියද ඊට පස්සේ ආයෙත් මෙතෙන්ට ආවට පස්සේ ඔකට වෙනත් ඒකට යටින් තියෙන මේ කස්ටමයිස් රෑන්ක් කියලා හරියද ඔගේ රෑන්ක් එක කස්ටමයිස් කරගන්න තියෙන හරියද එතන රෑන්ක් හේරවෙක් කරවා මෙවුවා රෑම් මාස්ටර් එතකොට රීජන් ගහනවා රීජන් එක ඒ ටික ඔක්කොම හදාගන්න තියෙන මේකෙන් හරියද ඒ ටික තමයි එතන තියෙන්නේ හරියද ඊට පස්සේ මේ ආයෙ ලොබි එකට ආවට පස්සේ රෑන්ක් එකට යටින් තියෙන තව එකක් හරියද ඒක තමයි කස්ටම් ක්ලයන්ට්ස් කියලා හරියද ඔය කට්ටිය මොකක් හරි ගිල්ඩ් එකක් ඉන්නවනම් ඒ ක්ලයන් එකේ අර මේවා ඔය කට්ටිය යාළුවන්ගේ ක්ලයන් එක හදනවා ඒ ටික තමයි මෙතනින් හදාගන්න තියෙන්නේ හරියද මම ක්ලයන් එක මම account එකේ නැති හින්දා එතන ක්ලයන් එක පෙන්වන්නේ නැහැ යාළුවනේ ඔය කට්ටිය ඇඩ් කරගත්තොත් ඒක පෙන්වනවා හරියද ඊට පස්සේ මෙතන අපේ ප්‍රොෆයිල් කියලා තියෙන එක හරියද යටම අන්න ඔකට ආවට පස්සේ තමයි ඔය කට්ටිය නම ගම අර මේ ඔක්කොම වෙනස් කරගන්න පුළුවන් හරියද ඔයාලට තේරෙනවා ඉතින් මම දන්නවා නම ගහනක පොඩ්ඩක් ඉන්න හරියද මෙතනින් තමයි ඔය කට්ටියගේ ඩයමන්ඩ් ගාන එතකොට ගෝල්ඩ් ගාන එතකොට ලයික් ගාන අරවා මේක ඔක්කොම වෙනස් කරගන්න තියෙන මේ ප්‍රොෆයිල් එකේ හරියද එතන මම වෙනස් කරලා පෙන්නන්නම් මේ ගෝල්ඩ් එකේම මේ ඔක්කොම වෙනස් කරන්න තියෙන මෙතනින් හරියද FP ගාන එතකොට ප්‍රයිම් ලෙවල් ගාන ප්‍රයිම් ලෙවල් 8ටම දාන්න පුළුවන් යාළුවෝ කට්ටිය පේනවා ඇති ප්‍රයිම් පොයින්ට්ස් එහෙම වෙනස් කරගන්න පුළුවන් එතකොට මම මේ ගෝල්ඩ් ගාන වෙනස් කරලා පෙන්නන්නම් පේනවා ඊට පස්සේ ඔය කට්ටිය මතක ඇතුව මේ තව එකක් තියෙනවා හරියද ඉන්නවා මම ටික දාන මේ යට තියෙනවා හරියද මේ ලෙවල් ගානත් 99ට මම දැම්මා හරියද මෙන්න මේ කොළ පාට එක දෙන්න ඕන හරියද අප්ඩේට් එක නැත්නම් ඔය කට්ටිය account එකට රැටෙන්නේ නැහැ හරියද අන්න ඒ ටික තමයි එතන තියෙන්නේ යාළුවනේ එහෙනම් මම ආයෙත් මතක් කරනවා subscribe කරලා share කරලා comment කරන්න දන්නේ නැති දේවල් කියලා එහෙනම් මම ඊළඟ වීඩියෝ එකකින් ඔය කට්ටියට අනිත් එකක් කියන්නම්
හරිද යාළුවනේ? මේ ටික තමයි ඉතින් මේක වෙනවනේ. මේ ටික තමයි ඉතින් කස්ටමයිස් කරලා හදාගන්න තියෙන්නේ. එනිමින්ට ගහන්න පුළුවන් වීඩියෝත් මම ඔයාලට ඉස්සරහට මරන් එන්න. එහෙනම් දැන් මතක් කරන subscribe කරලා share කරලා දන්නේ නැති ඒවා ඔක්කොම comment කරන්න කියලා. එහෙනම් කොල්ලෝ අපි ගියා.